හාල් ටිකක් පෙඟෙන්න දාලා හොඳට කොටලා අපි සිහින් වගාගත්ත පොල් ටිකක් රස අනුව ලුණු දාලා මෙන්න මෙහෙම මල් කරගන්නවා මේ පිට්ටු මිශ්‍රණයේ. මට පිට්ටු බම්බුවක හදනවට වැඩිය මෙහෙම ඉන්දියාප්ප වට්ටිවල හදාගන්න එක ලේසි නිසා මම ඉන්දියාප්ප වට්ටිවලට අර පිට්ටු මිශ්‍රණය තියලා රයිස් කුකර් එකේ උඩ කොටසට ඒ ටික අහුරලා අරගෙන තම්බ ගන්නවා. මම ගෙදර පිට්ටු හදන්නෙත් මෙන්න මෙහෙම තමයි. ඉතින් එහෙම තම්බගත්ත පිට්ටු මිශ්‍රණේ කැට ටික හොඳට පොඩි කරලා සීනි ටිකක් චාච්චයකට දාලා ඒක කැරමල් වීගෙන එනකොට හොඳට එනසල් ටිකක් දාලා පැණි ටිකක් තිබුණ එකක් දාලා පැණි පදම එනකන් හොඳට මෙන්න මේ ගානට අපි මිශ්‍රණේ හදා ගන්නවා. ඊට පස්සේ අපි අර කැට පොඩි කරගත්ත පිට්ටු ටික ටිකෙන් ටික දාලා හොඳට පැණි වලට පිට්ටු ටික අල්ලනකන් අපි ඒක හැඳි ගා ගන්නවා. එහෙම ඉතුරු පිට්ටු ටිකක් දාලා හොඳට හැඳි ගන්නකොට අපිට තේරෙනවා මේක පොඩ්ඩක් අතට බර ගතියකුත් දැනෙනවා. ඒ වගේම අර පැණි එකෙන් පිට්ටු ටික දිලිසෙන ගතියකුත් එනවා. ඒ වෙලාවේදී අපි ලිප ඕෆ් කරලා ට්‍රේ එකකට මේ මිශ්‍රණය දාලා හොඳට වඩවගෙන අවශ්‍ය තරමේ කෑලි කපා ගන්නවා. ඉතින් හරිම රසවත් මේ වැලි තලප මිශ්‍රණය. අනිත් එක දරුවන්ට කඩේ බිස්කට් එහෙම දෙනවට වැඩිය හරිම ගුණදායකයි හාල් පිටි පොල් හින්දා. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ හදලා බලන්න. මගේ වීඩියෝ බලනවට බොහෝම ස්තුතියි. තෙරුවන් සරණයි.